කොහොමද ඉතින් හැමෝටම මතකයි නේද කලින් ෆිල්ම් එකේදී මිස්ටීරියෝ මුළු ලෝකයටම කිව්වා ස්පයිඩර්මෑන් කියන්නේ පීටර් පාකර් කියලා. ඉතින් අද අපි කතා කරන්නේ ඒ නිසා පීටර්ගේ ජීවිතේ කොච්චර අවුල් වුණාද කියලා. තමන්ගේ රහස හැමෝටම අමතක කරවන්න ගිහින් පීටර් අතින් මල්ටිවර්ස් එකේ දොරටු වැරෙනවා. පරණ ස්පයිඩර්මෑන් ෆිල්ම් වල හිටපු දරුණ සතුරු විතරක් නෙවෙයි, තව ගොඩක් අය මේ ලෝකෙට එනවා. එහෙනම් ලෑස්ති වෙන්න. මේක හැංගීම් බර වගේම සුපිරිම සර්ප්‍රයිස් දින ෆිල්ම් එකක්. කතාව පටන් ගන්නේ මිස්ටීරියෝ විසින් ස්පයිඩර්මෑන් කවුද කියලා මුළු ලෝකෙටම හෙළි කරන තැනින්. පීටර් පාකර්ගේ අනන්‍යතාවයේ හෙළුන්න නිසා එයාටයි එයාගේ යාළුවෝ වුණු MJ සහ නෙට්ටයි ගොඩක් ප්‍රශ්නවලට මුහුණ දෙන්න වෙනවා. එයාලගේ MIT විශ්වවිද්‍යාල ආයුධම්පත් පවා ප්‍රතික්ෂේප වෙනවා. මේ ප්‍රශ්නය විසඳගන්න පීටර් ඩොක්ටර් ස්ට්‍රේන්ජ්ව හම්බ වෙන්න යනවා. ස්පයිඩර්මෑන් කියන්නේ කවුද කියලා මුළු ලෝකයටම අමතක වෙන්න මායාවක් කරන්න කියලා පීටර් ඉල්ලනවා. හැබැයි මේ මායාව කරන අතරතුර පීටර් දිගින් දිගටම වෙනස්කම් කරන්න ගිය නිසා ඒක වැරදිලා වෙනත් විශ්වයන් වල ඉන්න ස්පයිඩර්මෑන්ව දන්න සතුරෝ පෘථිවියට ඇදිලා එන්න ගන්නවා. මුලින්ම ඩොක්ටර් ඔක්ටේවියස් සහ ග්‍රීන් ගොබ්ලින් එනවා. ස්ට්‍රේන්ජ් මේ සතුරන්ව අල්ලලා හිර කරනවා. පස්සේ ඉලෙක්ට්‍රෝ, සෑන්ඩ්මෑන් සහ ලිසර්ඩ්වත් අල්ල ගන්නවා. මේ හතුරු තේරුම් ගන්නවා එයාලව මේ ලෝකෙට ඇදලා අරන් තියන්නේ එයාලා තමන්ගේ විශ්වයන් වලදී ස්පයිඩර්මෑන් අතින් මැරෙන්න ඔන්න මෙන්න තියෙද්දි කියලා. එයාලා වාපහු යවුවොත් එයාලා මැරෙන බව දන්න පීටර් එයාලව සුව කරලා යවන්න තීරණය කරනවා. ඒත් එක්කම ස්ට්‍රේන්ජ් එක ඇති වුණු සටනකින් පස්සේ ස්ට්‍රේන්ජ් මිරර් ඩිමෙන්ෂන් එකේ හිර කරන පීටර් සතුරන්ව සුව කරන්න උත්සාහ කරනවා. නමුත් ග්‍රීන් ගොබ්ලින් පීටර්ව පාවා දීලා අනිත් සතුරන්වත් එකතු කර ගන්නවා. ඒ ඇති වුණු සටනේදී පීටර්ගේ ආදරණීය මේ නැන්දා මිය යනවා. මැරෙන්න කලින් එයා පීටර්ට කියන්නේ විශාල බලයක් සමග විශාල වගකීමක්ද පැවරෙනවා කියලා. මේ අතරේ නෙඩ් ස්ට්‍රේන්ජ්ගේ මායාමුදුව පාවිච්චි කරලා පීටර්ව හොයන්න පෝටල් එකක් අරිනවා. හැබැයි එතනින් එන්නේ අපේ පීටර් නෙවෙයි, වෙනත් විශ්වයන් වල ඉන්න ස්පයිඩර්මෑන්ලා දෙන්නෙක්. මේ ස්පයිඩර්මෑන්ලා තිදෙනාම එකතු වෙලා අර සතුරන්ව සූ කරන්න අවශ්‍ය බෙහෙත් දෙනවා. අවසාන සටන ලිබර්ටි ප්‍රතිමාව අසලදී සිද්ධ වෙනවා. ස්පයිඩර්මෑන්ලා තිදෙනම එකතු වෙලා සතුරන්ව එකින් එකා සුව කරනවා. ඩොක්ටර් ස්ට්‍රේන්ජ් ආපහු ආවම විශ්වයන් අතර තියෙන දොරටු වැහෙන්න නම් මුළු ලෝකයටම පීටර් පාකර්ව අමතක වෙන්න ඕන කියලා පීටර් තේරුම් ගන්නවා. ඒ අනුව ස්ට්‍රේන්ජ් ඒ මායාව කරනවා. MJ සහ නෙට්ට පවා පීටර්ව අමතක වෙලා යනවා. සති දෙකකට පස්සේ පීටර් තමන්ගේ යාළුවන්ව බලන්න ගියත් එයාලා දැන් සතුටින් ආරක්ෂිතව ඉන්න නිසා තමන් කවුද කියලා එයාලට මතක් කරලා දෙන්න පීටර් උත්සාහ කළේ නෑ. තමන්ගෙම කියලා අලුත් ඇඳුමක් හදාගන්න පීටර් කිසිම කෙනෙකුගේ උදව්වක් නැතිව සාමාන්‍ය මිනිස්සෙක් විදිහට තනිවම ස්පයිඩර්මෑන් විදිහට ලෝකේ බේරගන්න තීරණය කරනවා. පෝස්ට් ක්‍රෙඩිට් එකේදී වෙනත් විශ්වයකින් ආපු එඩී බ්‍රොක් හෙවත් වෙනම් ආපහු තමන්ගේ ලෝකයට යද්දී එයාගේ වෙනම් කොටසක් පෘථිවියේ ඉතිරි වෙලා යනවා අපිට පේනවා. ඉතින් ඔන්න ඔහොම තමයි පීටර් පාකර් නියම වීරයෙක් වුණේ. එයා ලෝකේ බේරගන්න හැම දෙම කැප කළා. ඊළඟ වීඩියෝ එකකින් අපි බලමු මල්ටිවර්ස් එකේ තවත් දරුණු පැත්තක්. ඒ තමයි ඩොක්ටර් ස්ට්‍රේන්ජ් in the Multiverse of Madness. ස්කාලට් විච් සහ ඩොක්ටර් ස්ට්‍රේන්ජ් අතර සිද්ධ වෙන ඒ මහා ගැටුම බලන්න සූදානම් වෙන්න. එහෙනම් මේ වගේ වීඩියෝස් තව ගොඩක් බලන්න ෆිල්මෝක් YouTube channel එක subscribe කරන්න. එහෙනම් ජය වේවා!